හෙලෝ ක්‍රියේටර්ස් ඉතින් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලගේ content creations ගමන හොඳින් වෙනවා ඇති කියලා. ඉතින් මම මේ අද කතා කරන topic එක මීට කලින් ගේන්න ඕන topic එකක්. නමුත් අවාසනාව කියන්නේ මම වීඩියෝ එකකුත් record කරා. ඒකේ rough cut එකක් දැම්මා. ඊට පස්සේ මම තව videos වගේක් edit කරලා අනිත් channels වල publish කරලා මේ video එක edit කරන්න ගද්දි original source එකේ videos ටික delete වෙලා. මටත් හිතා ගන්න බෑ මොකක්ද ප්‍රශ්නේ කියලා. මම recover කරන්නත් try කරා සහ ඒක ගොඩක් වෙලා යන නිසා ඊට පස්සේ මට එපා වෙලා මම මේ වැඩේ අතහැරලා දාලා මේ ආයි වීඩියෝ එක රෙකෝඩ් කරන ගමන් ඉන්නේ. කොහොමනත් sorry මේ topic එක සම්බන්ධව ඔයාලට වේලාසනින් information අරන් එන්න බැරි වුණාට. ඉතින් ඔයාලා බලනවා ඉතින් මොකක්ද topic එක කියලා. topic එක තමයි ඔන්න YouTube එක last වෙලා ඉන්නවා. යම් කිසි විදියකින් අපි හිතමු ඔයාගේ channel එක terminate වුණා කියලා නැත්නම් suspend වුණා කියලා. ඉතින් ඔන්න YouTube එක last වෙලා ඉන්නෝ නැවත appeal එකක් දාලා ඔයාගේ channel එක නැවත ඔයාට ලබා දෙන වැඩපිළිවෙලක් පටන් අරගෙන තියෙනවා. ඉතින් මේක මෙයාලා නම් කරලා තියෙන්නේ YouTube second chance program කියලා. ඉතින් සරලවම කිව්වොත් ඔන්න YouTube එක last වෙලා ඉන්නෝ වරදට සමාව දීලා නැවත ඔයාව බාර ගන්න. ඉතින් අපි කතා කරමු මේ program එක කොහොමද මේක වැඩ කරන්නේ කොහොමද මේක හම්බ වෙන්නේ කාටද මේක හම්බ වෙන්නේ නැත්තේ කාටද මේ හැම දෙයක්ම අපි යමු වීඩියෝ එකට. හරි මේ වැඩේ වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි හිතමු අපේ channel එක අද suspend වුණා කියලා නැත්නම් terminate වුණා කියලා. මේ දේ වෙන්නේ සමහර වෙලාවට strike ඇවිල්ලා වෙන්න පුළුවන් නැත්නම් strike නැතුව සමහර වෙලාවට ටිකක් දරුණු ගණේ වැරද්දක් කරලා තිබ්බොත් කිසිම information එකක් නැහැ. ඔයාගේ channel එක vanish වෙලා යනවා YouTube එකෙන් hide වෙලා යනවා නැත්නම් delete වෙලා යනවා. ඉතින් එහෙම වුණා කියලා හිතමුකෝ අද ඔයාට හැකියාව තියෙනවා අද දවසේ ඉඳන් හරියටම අවුරුද්දකට පස්සේ. ඒ කියන්නේ මාස 12කට පස්සේ නැවත YouTube එකෙන් ඔයාගේ channel එක apply කරන්න. ඉතින් එතනදී ඔයාගේ channel එක YouTube එකෙන් review කරලා එයාලා හිතුවොත් ඔයාගේ channel එක නැවත දෙනවා කියලා ඔයාට නැවත channel එක අරගන්න chance එකක් තියෙනවා. හරි. දැන් මම දන්නවා ඔයාලට ප්‍රශ්න කිහිපයක් එනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ විදිහට channel එකක් request කරලා ගත්තට පස්සේ ඔයාගේ original subscribers ලා කියන්නේ කලින් හිටපු subscribers ලා views ටික ඒ තිබ්බ analytics monetization සහ ඔයාගේ contents මේ දේවල් ඔයාට නැවත ලැබෙනවද? ඉතින් ඒක ගැන මම මේ වීඩියෝ එකේ ඉදිරියේදී කියනවා. ඒක නිසා කලබල නැතුව පොඩ්ඩක් වීඩියෝ එකත් එක්ක ඉන්න. හරි. ඊට පස්සේ ඔයාට එන ප්‍රශ්නයක් තමයි ඉතින් පරණ channel එක suspend වුණාට පස්සේ ආයේ ඒක පස්සේ දුවන්න ඕනේ නැහැ නේ. අලුත් channel එකක් හදනවානේ. අලුත් email එකකින් හරි ඒ තිබ්බ email එකෙන්ම හරි කියලා. YouTube එක කියන විදිහට ඒ විදිහට ඔයාට අලුතෙන් channel එකක් හදන්න බෑ. ගොඩක් වෙලාවට ඔයාගේ email එකට අදාළ YouTube channel එක suspend වුණාම ඔයාට YouTube කියන service එක විතරයි ගොඩක් දුරට පාවිච්චි කරන්න බැරි වෙන්නේ. ඒ email එකට අදාළව අනිත් services පාවිච්චි කරන්න පුළුවන්. example එකක් විදිහට Google Drive එක, Google Photo, එතකොට අනිත් AI platforms, එතකොට මේ services ඔයාට ඒ email එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා ඒ email එකේ කියන්නේ ඔයාගේ channel එක suspend වෙච්ච email එකෙන් ඔයා YouTube log වුණාට පස්සේ ඔයාට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් වෙනවා එක YouTube service එක අදාළ email එකට නැහැ. එහෙමත් නැත්නම් ඔයාව terminate කළා කියලා message එකක් එනවා. ඉතින් මේ විදිහට ඔයාට YouTube service එක නැහැ. හරි. දැන් ඔයා හිතනවා එහෙනම් වෙන email එකක් හදනවා. හදලා YouTube channel එකක් කරලා YouTube channel එකක් හදලා කරගෙන යනවා. තවදුරටත් YouTube එක කියන විදිහට එහෙම කරන්න බෑ. YouTube එකෙන් ඔයාව suspend වෙනවා කියන්නේ just නිකන් channel එකක් suspend වෙනවා නෙවෙයි පුද්ගලයෙක් විදිහට ඔයාව YouTube එකේ ban වෙනවා කියන එක. ඒ කියන්නේ නැවත ඔයා channel එකක් හදලා අපි හිතමු කරගෙන යනවා කියලා යම් කිසි විදිහකින් YouTube එකට මේක detect වුණොත් YouTube එක සලකනවා ඔයාට අර දීපු ban එක නැත්තම් ඔයාට අර දීපු දඬුවම නොසලකා හැර යාමක්සේ සලකා ඔයාගේ ඒ අලුත් channel එකත් එයාලා suspend කරන්න කටයුතු කරනවා. ඒ කියන්නේ අලුත් channel එකේ ඔයා වරදක් කරලා නැහැ. නමුත් අලුත් channel එකත් අර පරණ channel එක suspend කරපු හේතුව නිසා ඒ වැරද්ද මගහැර යාමක් යයි සලකා ඔයාගේ අලුත් channel එකත් එයාලා ban කිරීමක් නැත්නම් terminate කිරීමක් කරනවා. හරි. දැන් ඔයාලා කල්පනා කරනවා ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි YouTube channel එකක් හදද්දී ඔයාලා දන්නවනේ අපි channel එක verify කරන්න phone numbers දෙනවා, ID card, passport, license මේ document submit කරනවා. ඒ වගේම තවදුරටත් අපි video verifications පවා කරනවා. ඒ වගේම තමයි ඔයා අලුතෙන් YouTube channel එක හදන device එකත් අදාළ වෙනවා. අපි හිතමු ඔයාගේ terminate වෙච්ච account එක YouTube account එක හදලා තියෙන ඔයාගේ mobile phone එකෙන් ගෙදර තියෙන
computer එකෙන් කියලා ඒ වෑන්ම නම් ඔයා අලුත් account එක නැත්තම් YouTube channel එකක් හදලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඒ IP addresses note වෙනවා YouTube එකට. ඉතින් ඔයාලා දන්නවා හැම device එකටම address එකක් තියෙනවා අපේ ගෙවල් වල addresses වගේ. ඒ same IP address වලින් නම් ඔයා account එක හදලා තියෙන්නේ. එතනදිත් ඔයාව detect කරගන්න ගොඩක් ලේසි වෙනවා YouTube එකට. ඉතින් එහෙම detect වුණාට පස්සේ එයාලා කරන්නේ ඔයාව සම්පූර්ණයෙන්ම නැවතත් terminate කරලා දාන එක. නමුත් මේ YouTube එකේ අලුත් වැඩෙන් වෙන්නේ ඒ විදිහට ඔයාට දිගටම terminate වෙලා ඉන්න අවශ්‍ය නැහැ. YouTube එක කල්පනා කරලා තියෙනවා ඔයාට පොඩි chance එකක් දෙනවා. සමහරලාට අතීතයේදී ඔයා වැරදි කරලා ඇත්තේ නොදැන වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාට නැවත ඔයාගේ channel එක re-appeal කරන්න chance එකක් හම්බ වෙනවා. හරි ඊට පස්සේ අපි කතා කරමු මේ විදිහට අවුරුද්දක chance එක දීලා තිබ්බත් මේ chance එක නොලැබෙන පිරිස කවුද කියලා. පළවෙනියටම ඔයා මොකක් හරි වරදක් කරලා තියෙනවා නම් DMCA කියන එක යටතේ. DMCA කියන්නේ Digital Millennium Copyright Act කියන එක. මේක 1992 වර්ෂයේදී වගේ USA වල සම්මත කරපු act එකක්. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන්ම cover වෙන්නේ අපි හිතමු ආ permission නැතුව කෙනෙක්ගේ music use කරලා තියෙනවා, video use කරලා තියෙනවා මෙන්න මේ විදිහට digital assets ඔයා use කරලා තියෙනවා නම් ඒක ගොඩක් වෙලාවට DMCA කියන law එකට තමයි අයිති වෙන්නේ. ඉතින් එහෙම වරදක් කරලා තියෙනවා නම් ඔයාට මේ second chance එකේදී ඔයාට නැවත chance එකක් හම්බ වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ තියෙන වැරද්ද තමයි off platform misconduct. මේක අයිති වෙන්නේ creator responsibility policy කියන policy එකට. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි හිතමු YouTube channel එකේ මොකක් හරි scam එකක් හරි pyramid එකක් හරි ටිකක් ඔයා මේ platform එක ඇතුලේ කරාට ඒක effect වෙන්නේ platform එකෙන් එළිය. අන්න ඒ වගේ දෙයක් කරොත් එතකොට child safety පැත්තෙන් අපි හිතමු ළමයෙක් යොදාගෙන මොකක් හරි ඒ ළමයාව misuse කරන මොකක් හරි content එකක් තියෙනවා නම් ඉතින් යම් හේකින් ඔයා ඒක misuse කරලා තියෙනවා නම් ඔයාට ගොඩක් වෙලාට මේ second chance එක හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම hate or violation කියන එකත් මේකේ තියෙනවා. අපි හිතමු වෛරය දනවන ප්‍රකාශ නැත්තම් ආගම් අතර වෙන්න පුළුවන් නැත්තම් එක ජන කොට්ටාශ අතර වෙන්න පුළුවන් නැත්තම් එක්තරා පුද්ගලයෙක්ට වෙන්න පුළුවන් මොනවා හරි වෛරී ප්‍රකාශයක් කිසිම හේතුවක් නැතුව ඔයා කරලා තියෙනවා නම් අන්න ඒකත් හේතුවක් වෙනවා ඔයාට second chance program එකෙන් chance එකක් නොදෙන්න. ඊට පස්සේ අපි කතා කරමු second chance program එකෙන් chance එකක් ලැබෙන අවස්ථා සම්බන්ධව. ඉතින් අපි හිතමු ඔයා වැරදිලා spam content එකක් දාලා තියෙනවා. එතකොට scam content එකක් දාලා තියෙනවා. misleading thumbnail, misleading description, misleading title මෙන්න මේ වගේ වරදක් කරලා තියෙනවා නම් ගොඩක් දුරට ඔයාට chance එකක් හම්බ වෙනවා කියනවා. හැබැයි මේකේ දෙපැත්තක් තියෙනවා. ස්කෑම් එකක් ස්පෑම් එකක් ප්‍රොමෝට් කරා කියන්නේ ඒක සමාව දෙන්න බැරි වරදක් කියලා YouTube එකෙන් සමහර වෙලාවකදී හිතන්නත් පුළුවන්. ඉතින් chance එකක් දෙනවා කිව්වට එයාලා තමයි decide කරන්නේ මේකට chance එකක් දෙනවද නැද්ද කියලා. කොහොමවත් YouTube එකෙන් කියන විදිහට මේ spam එතකොට misleading description, misleading title වගේ දේවල් හිතනවා YouTube එක creatorsලා නොදැන කරන දේවල් නැවත ඒක හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා එයාලා chance එකක් දෙන්න ගොඩක් දුරට ඉඩකඩ තියෙනවා. හරි. දැන් කතා කරන්නේ ඔයාලා මෙච්චර වෙලා පුනා හිටපු ටොපික් එක. ඒ තමයි මේ විදිහට second chance එකෙන් channel එකක් හම්බුනාට පස්සේ ඔයාගේ subscribersලා ඔයාගේ views සහ related හැම දෙයක්ම ඔයාට ලැබෙනවද කියලා. කියන්න දුකයි. ඒ දේවල් ඔයාට ලැබෙන්නේ නැහැ. මේක YouTube එකෙන් දෙන fresh startup එකක් විදිහට තමයි නැත්නම් fresh start එකක් විදිහට තමයි YouTube එක කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ YouTube account එක ban වුණාට පස්සේ අපිට පුද්ගලයෙක් විදිහට YouTube එකේ ඉන්න බෑ. අපිව suspend වෙලා තියෙන්නේ. ඉතින් මේ suspend එක නැත්නම් ban එක අයින් කරලා අපිට officially නැවත YouTube එකට comeback කරන්න තමයි මේ chance එක YouTube එකෙන් දෙනවා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි YouTube එකේ second chance program එක ගැන සරලවම කියන්න තියෙන දේවල් ටික. ඉතින් ඇත්තටම අපිට violation සම්බන්ධව worry වෙන්න දෙයක් නැහැ. හරියට content creations කරනවා නම් අපි හරි rule එකට හරි legit දෙයක් කරනවා නම් ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. example එකක් විදිහට creator space එක creative.lk channel එක මේවා කිසිම බය වෙන්න දෙයක් නැහැ. මොකද මම creative.lk එකේ tutorials ගැන කතා කරනවා. හැබැයි මම කිසිම විදිහකින් illegal software installation ඔය වගේ දේවල්
කතා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට එහෙම රිස්ක් එකක් නැහැ. අන්න ඒ විදිහට ඔයත් ඔරිජිනල් කන්ටෙන්ට් කරනවා නම් ඔයාට channel එකක් ban වෙන්න, suspend වෙන්න, terminate වෙන්න කිසිම reason එකක් නැහැ. ඒක නිසා legit විදිහට content කරන්න. සහ ඔයාගේ ban වෙච්ච terminate වෙච්ච channel එකක් තියෙනවා නම් ඔන්න chance එක තියෙනවා නැවත ඒක re-apply කරන්න. තව පුංචි දෙයක් අමුතුකුණා. කොහොමද මේක අපි re-apply කරන්නේ? ඉතින් re-apply කරන්න තියෙන ඔයාගේ channel එක suspend වුණ දවස් ඉඳලා හරියටම මාස 12කින් පස්සේ තමයි මේ වැඩේට enter වෙන්න ඕන. enter වෙන්න සරලවම කරන්න තියෙන්නේ ඔයාගේ ඒ account එක තියෙන email එකෙන් YouTube එකට log වෙන්න. log වුණාට පස්සේ ඔයාට YouTube access කරන්න පුළුවන්. ඒ access කරද්දී ඔයාට pop up එකක් එනවා. මෙන්න මෙහෙම program එකක් තියෙනවා. ඔයාට මේකට apply කරන්න පුළුවන් channel එක ලබා ගන්න. මේකට apply කරනවද කියලා. ඉතින් එතනදී ඔයාට හැකියාව තියෙනවා apply කරනවා කියන process එක යටතේ ඊළඟ steps ටික කරන්න. එතනදී YouTube එක ඔයාගේ application එක review කරලා එයාලා decide කරනවා ඔයා කලින් කරපු වරද මොකක්ද, ඒ වරදට සමාව දෙන්න පුළුවන්ද කියන එක decide කරලා YouTube එක ඔයාගේ channel එක නැවත restore කරන්න කටයුතු කරනවා හෝ නොදෙන්න කටයුතු කරනවා. ඉතින් එතනදී කලින් කිව්වත් වගේම ඔයාට empty channel එකක් හම්බ වෙන්නේ. ඔයාට legally YouTube එකේ නැවත වැඩ කරන්න chance එකක් තමයි මේ YouTube එකෙන් සලසලා දෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම comment කරන්න ඔයාගේ අදහස මොකක්ද මේ සම්බන්ධව. මේක වැඩක් නැද්ද? හොඳයිද? මම නම් හිතන්නේ personally මේක හොඳයි. මොකද YouTube එකෙන් කියන විදිහට එකපාරක් අපිව suspend වුණාට පස්සේ අපිව flag වෙනවා. ඒක අපිට ආයෙ වැඩ කරන්න බෑ. නමුත් අපිට ban එක අයින් කරගන්න පුළුවන් කියන්නේ අඩුම අපේ channel එක නැතත් අපිට YouTube එකේ ආයෙ අලුත් channel එකක් කරලා කරගෙන freely වැඩ කරන් යන්න පුළුවන්. මොකද YouTube එක කියන විදිහට ආයෙ අලුත් channel එකක් පටන් ගත්තත් අපිට කලින් ban එකක් තියෙනවා නම් අලුත් channel එකට කිසිම violation එකක් නැතුව පරණ channel එක ban වෙච්ච හේතුව නිසා අපේ අලුත් channel එකත් එයාලට ban කරන්න අයින් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකෙන් මිදෙන්න අපිට මේක හොඳ chance එකක්. ඉතින් අනිවාර්යයෙන්ම comment කරන්න මේක ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලා. ඒ වගේම තමයි මෙන්න මේ section එකේ අපි කරපු ගොඩක් contents ඔයාලට බලන්න අපි apply කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඊළඟ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මෙන්න මෙතනින් වීඩියෝ එක select කරලා බලන්න. click